Hello guys, welcome to my channel. අපි යමුද බලන්න මගේ බර්ත්ඩේ එකට ලෑස්තිනේ කොහොමද කියලා බලන්න. මම ඉතින් මුලින්ම කළේ මම කැමති කලර් එකකින් මගේ ඩ්‍රෙස් එක සිලෙක්ට් කරගත් එක. ඔන්න ඉතින් ඊට පස්සේ අපි සෙරප්පු තෝරන්න ගියා. මේ තියෙන ඉතින් අපි ලොකේෂන් බලන්න ගිහිල්ලා. අපි ඉතින් හැමතැනම ලොකේෂන් බැලුවා. ඉතින් මේ තියෙන ඉතින් මගේ ඩ්‍රෙස් එක. ඔන්න බලන්න මගේ අවුට්ෆිට් එක ලස්සන. මේ විදිහට ෆොටෝස් ගන්න මේවා කරන්න අපේ ගෙදර හැමෝම උදව් කරා. මාස 2-3 තිස්සේම ප්ලෑන් කරා කොහෙද ෆොටෝස් ගහන්නේ, කොහොමද ඩ්‍රෙස් එක සිලෙක්ට් කරන්නේ, මොනවද වෙන්න ඕනේ, මේකප් හැමදේම ගැන ඉතින් අපේ ගෙදර කට්ටිය සිලෙක්ට් කරා. මේකේ ඉතින් මේ වගේ ෆොටෝස් ගහන්න, මේ වගේ කලර්ස් තෝරගන්න ගිහලා මායි අරයයි ඕන තරම් රණ්ඩු වෙලා තියෙන. මේ කලර් එක හරියන්නේ නැහැ, මෙතන හරියන්නේ නැහැ, ඔහොම නෙමෙයි මෙහෙම කරමු කීකේ කතාලා අන්තිමට ඉතින් ෆයිනලි අපි මට මේ වගේ ලස්සන ෆොටෝස් ටිකක් ගන්න පුළුවන් වුණා. ඔයාලා දන්නවද මේ gift ටික ඔක්කොම හම්බුනේ මට රෑ 12ට. ගෙදර හැමෝම එකතු වෙලා තමයි මේ විදිහට ප්ලෑන් කරලා තියෙන්නේ. මමත් පුදුමද බලන්නකො මෙයාගේ ලොකු. ඔන්න ඉතින් මම හවස ගෙදර යද්දි මෙයාලා මගේ උපන්දිනේ සමරන්න අරගෙන බලන්නකො මගේ කේක් එක. මමත් ඉතින් ලස්සනට ඇඳගෙන මේවා කරගෙන ඉතින් අපි ෆොටෝස් ගන්න ගත්තා. මම හිතුවේවත් නෑ මේ විදිහට මට සර්ප්‍රයිස් එකක් හම්බෙයි කියලා. බලන්නකො මෙයාලා මහන්සිලා තියෙන තරම. ඊට පස්සේ හොඳම සර්ප්‍රයිස් එක තමයි ඉතින් මම හිතුවේවත් නැති දෙයක්. මොන්න ඉතින් මං හිතුවේවත් නැති සර්ප්‍රයිස් එකක් තමයි මට හම්බුනේ. උපන්දිනේට ඉතින් කට්ටියම ඇවිල්ලා හිටියා. විශේෂම එක්කෙනා ඇවිල්ලා හිටියේ නෑ. බැරින්න ඉතින් මේ තෑග්ග ගන්න ගිහිල්ලා. මේක ඉතින් යාලා මාස ගානකට කලින් ප්ලෑන් කරපු එක. ඒත් ඉතින් ඒක දැකපු ගමන් මගේ තිබ්බ හදිස්සියට ඉතින් මම එයා මගේ අතට මුද්ද දාන්නත් කලින් ඉතින් මම මුද්ද අරගෙන ඉතින් අතට දාගත්තා. ඒක ඉතින් යාට ගානක් උනේත් නැහැ, මට ගානක් උනේත් නැහැ. ඉතින් මම අරගෙන මම මුද්ද දාගන්නවා ඉතින්. එයාටත් කට්ටිය ඉස්සරහා ලැජ්ජයි කියලා ඉතින් ඒක මට දීලා ගියා. මේ තියෙන ඉතින් කි ෆොටෝස් තමයි ඉතින්. මෙතන මම හිතුවේවත් නැති විදිහට ඉතින් මගේ දවස ලස්සනට ගත වුණා. මම හිතුවේ නෑ මට මෙච්චර සර්ප්‍රයිස් හම්බෙයි කියලා. එහෙනම් මං ගිහින් එන්නම්. වීඩියෝ එක බලුවට thank you හැමෝටම.